යාළුවනේ සුබ දවසක් වේවා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අපි බලමු ඉවතලන බෝතල් වලින් කොහොමද ගෙවත් අලංකාරණයට එල්ලන ලද මල් වැලක් සාදාගන්නේ කොහොමද කියලා. ඒකට අපි පාවිච්චි කරනවා බීම බෝතලයක්. ඒ බීම බෝතලේ අපි මාක් කරගමු උඩ සිට සෙන්ටිමීටර් 9ක ප්‍රමාණයක් තැන් 3කින් මාක් කරගන්න. සෙන්ටිමීටර් 9ක ප්‍රමාණයක් තැන් 3කින් මාක් කරගමු. ඉන්පසු ඒ මාක් කරගත් ස්ථානයේ සිට සෙන්ටිමීටර 3ක ප්‍රමාණයක් නැවතත් මාක් කරගමු. මේ ආකාරයට සෙන්ටිමීටර 3ක ප්‍රමාණයක් නැවතත් මාක් කරගමු. ඉන්පසු එම ස්ථාන සිට සෙන්ටිමීටර 8ක ප්‍රමාණයක් පහළට නැවතත් මාක් කරගමු. සෙන්ටිමීටර 8ක ප්‍රමාණයක් නැවතත් අපි මාක් කරගමු. මාක් කරගෙන ඉන්පසු එම ස්ථාන යා කරගමු මේ ආකාරයට. මේ ආකාරයට මාක් කරගමු. එම මාක් කරගත් ස්ථාන මේ විදිහට මාක් කරගමු. මේ ආකාරයට මාක් කරගෙන අපි සලකුණු කරගමු මේ විදිහට. ඉන්පසු අපිට තියෙන්නේ මේක කපා ගන්න. මේ ආකාරයට පොඩි පීතලයක් හෝ යම් කිසි කැපෙන ද්‍රවයක් ආධාර කරගෙන මේ ස්ථානයේ සිට මේ ස්ථානය දක්වාත් මේ ස්ථානයේ සිට මේ ස්ථානය දක්වාත් මාක් කරගෙන තියෙන ස්ථාන මේ හරස් අතට මේ කෑලි ඉවත් කරගමු. මෙන්න මේ ආකාරයට මේ ස්ථාන මේ ස්ථාන මේ ආකාරයට මෙන්න මේ කොටුව මේ ස්ථානට මේ කෑලි තුනම වෙන් කරගමු. මේ තියෙන්නේ ඒ විදිහට කපාගත්තු බෝතලයක්. මේ ප්‍රමාණ වලට කියපු විදිහට තමයි මේ කපලා තියෙන්නේ. මේ කෑලි තුනක් කපලා ඉවත් කරලා තියෙනවා. මේ ආකාරයට තමයි මේ වගේ ගැඹුරු තියෙන මේ කොටසක් තියෙනවා. මේ ආකාරයට ලස්සනයි මේ ඩිසයින් එක. අපිට අපේ ගෙවත්තේ තියෙන ගහක හෝ නැත්නම් ආධාරකයක් මත එල්ලා තියන්න පුළුවන් මල් පෝච්චියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අලංකාර මල් එල්ලා වැටෙන මල් කිනිති සිටවා ගන්න පුළුවන්. ඒකෙන් ආධාරකයක් විදිහට මේ බෝතලේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ බෝතලේ යටින් සිදුරු 3-4ක් විද ගන්න රත් කරලා හෝ යම්කිසි නැත්නම් ඇණයකින් හෝ හිල් කරගන්න සිදුරු 3-4ක්. ඊට පස්සේ අපි බලමු මල් පැලේ සිටවන ආකාරය. දැන් බලන්න මේ බෝතලය මම හිල් කරගත්ත තැන් ස්ථාන 3කින්. මොකද වැඩි වතුර ඉවත් වෙන්න පොඩි සිදුරු 2-3ක් තියෙන එක හොඳයි. දැන් බලමු අපි මල් පැලේ හිටව ගන්න ආකාරය. මේ තියෙන්නේ මල් වැල මම ගෙනාව මල් වැල. ඒකයි බලමු හිටව ගමු අපි.
මේ විදිහට මල්පලේ ගන්නවා. අපි ඒකෙම තියෙන පස් ටිකක් යොදා ගමු. ඒක පුරව ගමු. ගොඩාක් පස් ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් දාගත්තාම ඇති. මේ ප්‍රමාණයට වගේ පස් ටික දාගත්තාම ඇති හොඳටම. ඊපස්සේ අපි බලමු මේ මල්පලේ සිටව ගන්න ආකාරය. මේ විදිහට මේක පැත්තකින් මේ මල් ගහ හිටව ගමු මේ පැත්තෙන් මල්වල. මේ ආකාරයට මේ පැත්තෙනුත් මේ මල්ලත් කැරලා හිටව ගමු. තව පස් ටිකක් උඩින් දාමු මේක තද වෙන්න. ඊට පස්සේ අපි බලමු මේක එල්ලා ගන්න ලණුව ගැටයක් දාලා කොහොමද අපි එල්ලා ගන්න කියලා. මෙන්න මේ ආකාරයේ ලණුවක් ගෙන මැදින් හරියට අල්ලගෙන මම ගැටයක් දා ගන්නවා. මේ ආකාරයට ගැටයක් දාගෙන මේ ආකාරයට ගැටයක් දාන මේ බෝතලේ මූඩිය ළඟින් මේ ගැටේ දාපු තැනින් දෙපැත්තට යන විදිහට මෙන්න මේ ආකාරයට දෙපැත්තට යන විදිහට මෙන්න මෙහෙම බෝතලේ මූඩිය අස්සට ඒ ලණුවේ ගැටේ දාපු දෙපැත්තට මොනවාම හිර කරන්න. මේ ආකාරයට හිර කරන්න. මොන ආකාරයට හිර කරපුවාම ඒක තද වෙලා හිටිනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එල්ලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයට එල්ලා ගන්න පුළුවන්. අපි මේක බලමු අපේ වත්තේ තියෙන ගහක එල්ලාගෙන කොහොමද අලංකාරව දිස් වෙනව කොහොමද ලස්සන කියලා එකේ තියෙන්නේ අපේ වත්තේ තියෙන ගහේ එල්ලාගෙන තියෙන විදිය. ඔයාලට පේන්නේ නැති මම එල්ලලා තියෙන බෝතලේ ගහ යත්තට. අපේ වීඩියෝ එක එඩිට් කරන්නයි සූදානම් වෙන්නේ. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්න ආසාවෙන් ඉන්නවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් ලියාගෙන යන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.